අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ පළමු අයනීකරණ ශක්තිය මතක තියාගන්න ලේසි ක්‍රමය. ඒකදී අපි මේ chart එක ඇඳගන්න මම අද ඔයාලට ලේසි ක්‍රමයක් කියලා දෙනවා. මුලින්ම අපි කරන්න ඕනේ මේ විදියට V අකුර ඇඳගෙන ආපහු V අකුර අඳිනවා. ඊට පස්සේ හරි දෙකක් දාගන්නවා. ආපහුම V අකුර ඇඳලා ආපහු හරි විදියට හරි දෙකක් දාගෙන V අකුර අඳිනවා. ඊට පස්සේ ඔයාලා මූල ද්‍රව්‍ය 20 පිළිවෙලට මේවට දාගෙන යන්න ඕනේ. ඒකදී ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ දෙක අතර තියෙන්නේ කාබන්, ඒ වගේ මේ දෙක අතර ක්ලෝරින් තියෙනවා. ඒ වගේම තමයි මෙතනත් මේ දෙක අතර තියෙනවා සිලිකන්, මේ දෙක අතර තියෙනවා ක්ලෝරින්. මේ දෙක වල විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ උඩින් ඇවිල්ලා තියෙනවා හීලියම්, නියෝ, ආගන්. ඉතින් මේ මෙව තමයි 8 වෙනි කාණ්ඩයේ මුල් ද්‍රව්‍ය කියලා කියන්නේ. ඉතින් මේ වගේ පළමු අයනීකරණ ශක්තිය ගොඩක් වැඩි. ඒ වගේම යටට ඇවිත් තියෙනවා හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්. මේවා කියලා කියන්නේ මේ පළවෙනි කාණ්ඩයේ මුල් ද්‍රව්‍ය. ඒ කියන්නේ මේ වගේ තියෙන අයනීකරණ ශක්තිය ගොඩක් අඩුයි. ඉතින් මගේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙනවා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තමන්ගේ කරන්න එපා. මම තවත් මේ වගේ මතක තියාගන්න ගොඩක් කියලා දෙනවා. ඉතින් මගේ channel එක subscribe කරලා තියන්න.